ඇයි ඔබ 21 වෙනිදා ජනරලියට එන්න ඕනි? ඔබට මතකද මේ රටේ තරුණයන් බහුතර පිරිසක් එකතු වෙලා අරගලයක් කළා. ඒ අරගලෙන් ඔබ ඉල්ලපු එක බලාපොරොත්තුවක්වත් එක ඉල්ලීමක්වත් ඉෂ්ට වෙලා තියෙනවද? නෑ. ඔබ ඉල්ලුවා වංචා දූෂණයෙන් තොර රජයක්. හැබැයි තිබ්බ රජයන්ට වඩා වංචා දූෂණය අතිමහත් වැඩිපුර කරන රජයක් ඔබට ලැබුණේ. කන්ටේනර් මගඩිය, සහල් වංචාව, පුංචි කාර් බොරුව මේ විදිහට බොරු කියමින් ඔබව රැවට්ටුවා. තව තවත් වංචා දූෂණ වැඩි වුණා මිස අඩු වුණේ නැහැ. ඊළඟ කාරණය, ව්‍යාපාරිකයින්ට බදු බර දැනෙනව නේද? තරුණ ව්‍යවසායකයින්ට බදු බර දැනෙනව නේද? ඔබේ සාක්කුවෙන් හූරගෙන කන මේ සල්ලි, මේ බදු හොඳ ව්‍යාපෘතිවලටද ආයෝජනය කළේ නෑ. ඔබේ සාක්කුවෙන් හූරගෙන කන බදු වලින් රිලව් ගනිනවා වගේ මෙලව වැඩක් නැති ව්‍යාපෘති මේ ආණ්ඩුව කළේ. මං ඒක නිසා මේ රටේ ව්‍යාපාරිකයින්ට ආරාධනා කරනවා බය නැතුව 21 වෙනිදාට එන්න. ආණ්ඩුවට එරෙහිව ආණ්ඩුවේ මේ අත්නෝමතික ක්‍රියාකලාපයට එරෙහිව පළවෙනි වෙඩිමුරය 21 වෙනිදා නුගේගොඩදී අපි සූදානම් කරනවා.